සයන්ස් පේපර් එකේ තුන්වෙනි ස්ට්‍රක්චර් එකක් කොටස් දෙකකින් තියෙනවා. A පාර්ට් එක සහ B පාර්ට් එක කියලා. A පාර්ට් එකට ලකුණු 7යි. B පාර්ට් එකට 8ක් විතර තමයි ලකුණු 15 හැදෙන්නේ මේ පේපර් එකේ. අනිත් ස්ට්‍රක්චර්ඩ් අනිත් MCQs SST ඔක්කොම සාකච්ඡා කරපුවා පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ලින්ක් දෙකක්. 2022 අවුරුද්ද 23 අවුරුද්ද සහ 24 අවුරුද්ද ඒවා ටික. ඒකට ඒවා ගිහලා බලලා කියනවා අවශ්‍ය ප්‍රශ්න ටික ඒවා බලන්න. දැන් මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ආසවණේ පැත්තෙන් තමයි මේක තියෙන්නේ. මේ මුලින්ම මේ පාර්ට් එක කියලා දෙනවා කුමාල ආසවණය, සරල ආසවණය හා භාගික ආසවණය යන මිශ්‍රණවල සංඝටක වෙන් කර ගැනීමට භාවිතා කළ හැකි ආසවණ ක්‍රම තුනකි. ඊට පස්සේ කියලා දෙනවා PQR කියලා ඇටෝම් තුනක් තියෙනවා. එතකොට ඒ වගේ ඒවා හොයාගන්න සහ ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න ටිකක් තමයි දීලා තියෙන්නේ. බලන්න ඕකේ මේ පළවෙනි එක ඒ කියන්නේ P කියන රූපේ දීලා තියෙනවා තාපය දීලා තියෙනවා මිශ්‍රණයක් තියෙනවා ජලය තියෙනවා ඊට පස්සේ ඒක එකතු කරගන්න බීකරයක් වගේ එකක් තියෙනවා පැත්තකින්. ඊට පස්සේ Q එකේ ආසවණ කුළුණ කියලා එකක් තියෙනවා. අරකට අමතරව ආසවණ කුළුණ ඇතුලේ විදුලි පබල් තියෙනවා. ඊට අමතරව R කියන රූපේ හිමාලය එන්න තැනක් තියෙනවා. එහෙම හිමාලය අතුල් කරන තැනක් තියෙනවා. එතකොට මොනවද අපේ ආසවණ ක්‍රම තුන? හිමාල ආසවණය, සරල ආසවණය, භාගික ආසවණය. උතන අනිවාර්යෙන් R කියන එකට හිමාලය කියලා අතන රූපෙම දීලා තියෙන නිසා අනිවාර්යෙන් R කියන එක හිමාල ආසවණය තමයි. R කියන්නේ හිමාලය. අපිට ඊටු භාගික ආසවණයයි සරල ආසවණයයි. උතන සරල ආසවණය කියන්නේ P රූපේ, භාගික ආසවණය කියන්නේ Q රූපේ. මොකද භාගික ආසවණයට අනිවාර්යෙන් ආසවණ කුළුණක් තියෙනවා. සරල ආසවණයේ කුළුණ තියෙන්නේ නැහැ. එතකොට මේ දෙකේ වෙනස කුළුණ ඇති එක සහ කුළුණ නැති එක. එතකොට P කියන්නේ සරල ආසවණය, Q කියන්නේ භාගික ආසවණය. මෙතනට එක ලකුණු ගන්නවා මෙතනට මේ ලකුණු තුන අනිවාර්යයෙන්ම ගන්න ඕන තුනක් මොකද මාරම ලේසි. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ x අකුරින් හඳුන්වා ඇති උපකරණය කුමක්ද කියලා. ඒක රූප තුනේම තියෙනවා x අකුරේ. ඕකෙන් වෙන්නේ වායු වෙලා එන වතුර ටික, වායු වෙලා එන ජල වාෂ්ප ටික ඕක ඇතුලෙන් යද්දි දැන් මෙහෙම වෙනවනේ වායු වෙලා එන ජල වාෂ්ප ටික මේ පරීක්ෂණ නලයෙන් නැත්නම් බීකරය හරහා මෙහෙම තියෙන එකක් හරහා මෙතන තියෙන බීකරයට ওই ජලය ටික එකතු කර ගන්න තමයි ඕනේ. එකතු කර ගන්න නිසා දැන් මෙතන එන වාෂ්ප ටික මේ මෙන්න මේක හරහා යද්දි මේකෙන් සීතල කරලා දෙනවා. මේකෙන් කරන්නේ සීතල කරලා අතර මේක තමයි ඔය x කියලා තියෙන්නේ. මේකෙන් කරන්නේ ජලීය වාෂ්ප ටික ද්‍රව ජලයේ විදිහට හරවන එක. ඒතකොට අපි ඕකට සාමාන්‍යයෙන් කියන්නේ කන්ඩෙන්සරය කියලා. කන්ඩෙන්සරය කිව්වට ඕකට තව නමක් තියෙනවා. සම්පූර්ණ විදිහට ගන්න වෙන්නේ big condenserය කියලා. ලිබික් කන්ඩෙන්සරය කියලා. අපි නම් භාවිත කරේ කන්ඩෙන්සරය කියන වචනේ විතරයි. නේද? දැන් මෙතනදී ඔයගලගේ මේ මාකින් ස්කීම් එක දීලා දෙනවා මේ සම්පූර්ණ එකම තියෙන්න ඕනේ කියලා. කන්ඩෙන්සරය නෙමෙයි ලිබික් කන්ඩෙන්සරය කියන්නේ සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ කියලා. ඊට තුන්වෙනි ප්‍රශ්නේ ඒක දින A B C කියලා ප්‍රශ්න තුනක්. ඒ කියන්නේ දීලා තියෙන්නේ මේ අතරින් කියන්නේ යෝග්‍ය වෙන ආසවණ ක්‍රමය මොකක්ද කියලා A B C කියන ඒවාට අදාළව කරලා ලියන්න කියලා තමයි තියෙන්නේ. ඒකේ තියෙන හයිඩ්‍රෝකාබන මිශ්‍රණ සංඝටක වෙන් කරගන්න. B එකේ තියෙන කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරන්න. C එකේ තියෙන්නේ මුහුදු ජලය ලවණ රහිත පිරිසිදු ජලය ලබා ගන්න. ඕකට අපි සාමාන්‍යයෙන් මුහුදු ජලය අපි කතාව කියන්නේ මුහුදු ජලය කියන්නේ මුහුදු ජලය බොන්න බෑ. මේ මුහුදු ජලය රත් කරලා ගත්තට පස්සේ බොන්න පුළුවන් කියලා කියනවනේ. රත් කරලා ගත්තට පස්සේ බොන්න පුළුවන් කියලා කියනවා. එතකොට දැන් ඕකෙදී C එකට එන්නේ සරල ආසවණය. මොකද සරල ආසවණය නිකන් රත් කරලා ගන්න එක විතරයි. හරිද? අනිත් එක තව දෙයක්. මෙතන ඕගොල්ලෝ මේකට අදාළ උත්තර ලියද්දි සරල ආසවණය කියලා ලියුවත් හරි නැත්නම් P අකුර දැම්මත් හරි. P අකුර දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම දැන්ට P අකුර දානවා. P අකුර එන්නේ B එකට. B එකට C එකට තමයි සරල ආසවණය. ඒ කියන්නේ P අකුර. ඊළඟට අපිට ඉතුරු කුමාල ආසවණය, භාගික ආසවණය. කුරුදු කොළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරගන්න. කුරුදු තෙල් ගන්න කුරුදු කොළේ පුච්චනවා. කුරුදු කොළේ පුච්චලා ඒකෙන් එන හිමාලය තමා අපි ගන්නේ ගොඩක් දුරට මේ කුරුදු තෙල් හදන්න. හරිද?
එතකොට කුරුඳු කොළ ටික පුච්චලා ඒවත් හලලා එහෙමත් ගන්න වෙලාවල් තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ B එකට උමාලාසවණය. එතකොට ඉතුරු වෙන්නේ භාගික ආසවණය කියන එක හයිඩ්‍රෝකාබන වලින් මේ සංකටක මිශ්‍ර කරගන්න. ඒ කියන්නේ A එකට Q B එකට R. දැන් මෙතන මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි. එතකොට ලකුණු 7න් 6ක් ඕගලන්ට ගන්න පුළුවන්. මේ තුන අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේ තුන අනිවාර්යෙන් ගන්න පුළුවන්. එතකොට ලකුණු 6. මේකේ ලකුණු අඩු වෙනවා නම් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක නොලියා තිබීම නිසා. මෙන්න මේ කැලේ නොලියා තිබීම නිසා ලකුණු අඩු වෙන්න පුළුවන්. අපි අනිවාර්යෙන් ලියන්න උත්තර දෙන්නම සම්පූර්ණ ලකුණු. මම මේකට කියන්නේ ඕගොල්ලෝ 7න් 6ක්වත් ගන්න ඕනේ. 7න් 6ක්වත් ගන්න. මෙතන මම අඩු කරන්නේ එක ලකුණයි ඔයගොල්ලන්ට මේකට විතරයි. හරි. ඊළඟට අපි මේ P part එකේ නම. P part එකේ දෙනවා මූලද්‍රව්‍ය පහක් දීලා බේරියම්, ඔක්සිජන්, ක්ලෝරින්, පොටෑසියම්, කැල්සියම්. ඊට පස්සේ ඔය ටිකෙන් තමයි ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. අනිත් මූලද්‍රව්‍ය අපිට අදාළ වෙන්නේ නැහැ. මේ ටිකෙන් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. දැන් මම මෙතන මේ රෝමාංක ටිකක් දාලා දෙනවා මේ පැත්තට. පළලෙහාට අදාළව රෝමාංක ටිකක් මම දාලා දෙනවා. ඔය පළලෙහාට දෙන රෝමාංක වලින් මම කියන්නේ කාණ්ඩ අංකය. කාණ්ඩ අංකය. දැන් මෙතන පොටෑසියම් තියෙන්නේ පළවෙනි කාණ්ඩය. බේරියම් තියෙන්නේ දෙවෙනි කාණ්ඩය. මෙතන තුන්වෙනි කාණ්ඩය, හතරවෙනි කාණ්ඩය, පස්වෙනි කාණ්ඩය, හයවෙනි කාණ්ඩය, හත්වෙනි කාණ්ඩය, අටවෙනි කාණ්ඩය නැත්නම් අපි ඔබට බිංදුවෙනි කාණ්ඩය කියලා කියනවා සමහර වෙලාවල් වලට. ඔයගලන්ට තියෙන මූලද්‍රව්‍ය 20යි. ওই මූලද්‍රව්‍ය 20 අපි අංක කරන්නේ මෙහෙම 2 3 4 5 6 7 8 9 10 මේ වගේ 19 20. හරි. ඊට පස්සේ මේ පැත්තට තියෙනවා. මේ පැත්තට තියෙනවා. අපි ඔවට කියන්නේ ආවර්ත කියලා. ආවර්ත කියලා. එතකොට බැලුවොත් ඕගලන්ට තියෙනවා කාණ්ඩ 8ක් සහ ආවර්ත 4ක් ගැන කතා කරනවා ඕගලන්ගේ සිලබස් එකේ. පොන් ප්‍රශ්න අහලා තියෙන්නේ ද්විපරමාණු අණු ලෙස පවතින වර්ණවත් වායුවක් වන්නේ කොමක්ද? වැඩි විද්‍යුත් ඍණතාවයෙන් යුක්ත වන්නේ කොමක්ද? ආම ප්‍රථම අයනීකරණ ශක්තිය සහිත වන්නේ කොමක්ද? අයනීකරණ ශක්තිය කියන්නේ ප්‍රථම අයනීකරණ ශක්තිය කියන්නේ බාහිරතම කවචයෙන් එක් ඉලෙක්ට්‍රෝනයක්වත් ඉවත් කළ ගන්න යොදියුතු ශක්තිය කොපමණද කියන්නේ. ඒකෙන් අහන්නේ අවම එක. ඒ කියන්නේ අඩුම ශක්තියක් දෙන්න ඕනේ මොකටද? සාමාන්‍යයෙන් අපි අඩුම ශක්තියක් දෙන්න ඕනේ පළවෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය වලින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න. දැන් උතන මේ ඔයගොල්ලන්ට කතා කරන හයිඩ්‍රජන් ගේම ඉවත් කරන්න මාන ලේසි. ඊට පස්සේ බේරියම් ලේසි. දැන් ඔයගොල්ලෝ බලුවොත් පළවෙනි කාණ්ඩයේ ඉන්නේ පොටෑසියම්. නේ? ඒත් අපි ඒකට ලියන්න ඕනේ පොටෑසියම් කියලා. මම මෙතන උත්තරේ ලියන්නේ නැහැ. මොකද තාම මෙතන විස්තර කරන්න දේවල් එන හින්දා. එතකොට 100කට ලියන්න ඕනේ පොටෑසියම් කියලා. ඊළඟට ත්‍රිපරමාණුක අණු අතරින් වර්ණවත් වායුවක් වෙන්නේ මොකක්ද කියලා. දැන් මෙතන අපි බේරියම් 2, පොටෑසියම් 2, කැල්සියම් 2 ගැන කතා කරනවා අඩි. අපි සාමාන්‍යයෙන් වායු වර්ග දෙක කතා කරන්නේ ක්ලෝරින් සහ ඔක්සිජන්. ඔතනින් ප්‍රශ්න දීලා තියෙනවා වර්ණවත් වායුවක් කියලා. වර්ණවත් වායුව. ඔක්සිජන් කියන්නේ වර්ණවත් වායුවක් නෙමෙයි. ක්ලෝරින් කියන්නේ වර්ණවත් වායුවක්. ඒකට අපි මෙතන උත්තරේ දාන්න ඕනේ ක්ලෝරින් කියලා A එකට. C එකට පොටෑසියම්, A එකට ක්ලෝරින්. වැඩිම විද්‍යුත් ක්‍රියාතාවයක් තියෙන මොකේද කියලා. ආවර්තයක පළලෙහාට යන්නේ. ආවර්තවල ආවර්ත පළවෙනි එක මේක මෙහෙමනේ පළලෙහාට යන්නේ. ආවර්තයක උඩ ඉඳන් පළලෙහාට යන්නේ විද්‍යුත් ක්‍රියාතාවය අඩු වෙනවා. විද්‍යුත් ක්‍රියාතාවය අඩු වෙනවා. ඒ කියන්නේ එකේට වඩා දෙකේ අයින් නාගේ අඩු. දෙකේ ඉන්නට වඩා තුනේ ඉන්නාගේ අඩු. තුනේ ඉන්නට වඩා හතරේ ඉන්නාගේ අඩු. ඒකට එහෙම බැලුවොත් අපිට මේ දෙක කෙලින්ම අයින් කරලා දාන්න පුළුවන් උත්තර වල. හරිද? මොකද පළලෙහාට යන වැඩි වෙන්නේ. හරිද? එතකොට මේකත් අයින් කරනවා ක්ලෝරින් එක. එතකොට මේ දෙකෙන් එකක් තමයි. අනිත් නීතිය තමයි කාණ්ඩයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ක්‍රියාතාවය වැඩි වෙනවා. එතකොට කාණ්ඩයක මේක ඉන්න දෙවෙනි කාණ්ඩය මේක ඉන්න හයවෙනි කාණ්ඩය. එතකොට ආවර්ත අතින් ගත්තම අපි මේ ආවර්තයේ තියෙන එක සිලෙක්ට් කරගත්තා. කාණ්ඩ අතින් ගද්දී අපි ගන්නන්නේ ඔක්සිජන් කියලා. එතකොට B එකට ඔක්සිජන්, A එකට ක්ලෝරින්, B එකට ඔක්සිජන්, C එකට පොටෑසියම්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ B part එකේ සංයෝග දෙකක් දීලා තියෙනවා. ඒ සංයෝගය දීලා තියෙන සහ සංයෝජයවද අයනිකවද කියලා තමයි අහලා තියෙන්නේ. දීලා තියෙනවා කැල්සියම් සහ ක්ලෝරින්, ක්ලෝරින් සහ ඔක්සිජන්. කැල්සියම් සහ ක්ලෝරින්, ක්ලෝරින් සහ ඔක්සිජන්. ඕකේ. අපිට ගන්න වෙන්නේ මේ දැන් උතන ඔක්සිජන් ගොඩාක් වෙලාවට හදන්න ගන්නේ සහ සංයුජ සංයෝග. ගොඩක් වෙලාවට හදන්නේ සහ සංයුජ සංයෝගය. ඒ වගේම කැල්සියම් ගොඩක් වෙලාවට
කියන්නේ කැල්සියම් 2+ වෙලානේ යා හදන්නේ යාගේ සංයෝගේ. එතකොට අපි උතන දාන්න වෙන්නේ අනිවාර්යයෙන්ම කැල්සියම් සහ ක්ලෝරින් කියන එක අයනික විදිහටයි ක්ලෝරින් සහ ඔක්සිජන් කියන එක සහසංයෝජක විදිහටයි. ඊට තුන්වෙනි එකේ අහලා තියෙනවා බේරියම් සහ ක්ලෝරින් අතර සංයෝජනයේ සෑදෙන බේරියම් බෙරිලියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය මේ ගන්න කියලා. එතකොට මේ ඒකේ අහලා තියෙන තිත් කතර සටහනක් දෙන්න කියලා ඔයාලට. හරිද? අද මේ මෙතනින් ගමු තිත් කතර සටහන. ක්ලෝරින් දෙකක් එක්ක අපි මුලින්ම ක්ලෝරින් වල 8 පුරවගෙන ඉමු. ක්ලෝරින් වල මෙහෙම 8ක් තියෙනවා. පුරවගෙන ඉමු. දැන් මේකේ ක්ලෝරින් වල සාමාන්‍යයෙන් උපරිම බන්ධන ගන්න හදන්න පුළුවන් 7යි. බේරියම් වලට උපරිම බන්ධන ගන්න හදන්න පුළුවන් 2යි. එතකොට දැන් මෙතන අපිට ඒකට අදාළව තියෙන පරිලෙක දාගන්න තමයි ඉතින් හරි ලේසි. මේක හැබැයි සංකීර්ණතාවය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක මම මේක ලේසි ක්‍රමයක් දාන්න. මේක දැනට මෙහෙම නිකන් හරියට කතා කරන් යන්න. මේක තමයි එන්න ඕන උත්තරය. එතකොට මේකටත් ඔයගලන්ට ලකුණයි හම්බෙන්නේ. මේ හැම එකකටම ලකුණයි හම්බෙන්නේ. මේක අනික ඔයගලන් අදින තිත් කතර සටහන. ඒ කියන්නේ එක සංයෝගයට අදාළව ඉලෙක්ට්‍රෝන ටික තිත් වලින් සහ අනිතකට අදාළ ටික කතර වලින් තමයි දාන්න ඕනේ. ඊළඟට ගන්න ඕනේ එක දීලා තියෙන කැල්සියම් සහ ඔක්සිජන් සංයෝගයෙන් කැල්සියම් ඔක්සයිඩ් හදනවා එහෙම කියලා. අපි මුලින්ම මේකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දෙක ලියමු. කැල්සියම් සහ ඔක්සිජන්. කැල්සියම් ඉන්නේ 20 වෙනියට ඔක්සිජන් ඉන්නේ 8 වෙනියට නේ. 8 වෙනියට. දැන් මේක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නදී කැල්සියම් ගන්නේ 2 8 8 2 10යි 10 20 ඔක්සිජන් ලියා ගන්න වෙන්නේ 2 6. तर මේකේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මේකේ අවසන් කවච ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. දැන් බලන්න පළවෙනි රූපය අපිට දීලා තියෙන්නේ කැල්සියම් අයනේ මධ්‍ය පරමාණුව. කවච කීයක් දීලා තියෙනවද? කවච 3යි දීලා තියෙන්නේ. හරිනම් 4ක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට. 4ක් තියෙන්න ඕනේ. පළවෙනි එකේ 2යි තියෙන්නේ. ඊළඟ එකේ තියෙනවා 8ක් මේ විදිහට. මේ කැල්සියම් අයනේ සම්පූර්ණ කරලා බලන්න අදින්නේ. ඊළඟ එකේ තියෙන්න ඕන 8ක්. එතන අන්තිම එකේ තියෙන්න ඕන 2ක්. මේ විදිහට. හැබැයි බලන්න ඕකේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් නැහැ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන නැහැ. හිස් තියෙන්නේ. ඒක තමයි ඔයගලන්ට මෙතන ආරෝපණය ලියන්න කියලා තියෙන්නේ මේ ප්‍රශ්නකට අදාළව. සාමාන්‍යයෙන් අපි ඉලෙක්ට්‍රෝන දෙකක් පිට ගන්නවා කියන්නේ අපි සාමාන්‍යයෙන් දාන්නේ ධන ආරෝපණයක් කියන එක. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට ගන්නවා කියන්නේ ධන ආරෝපණය. ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගන්නවා කියන්නේ ඍණ ආරෝපණයක් තමයි අපි සලකන්නේ. හරිද? ඒතර මෙතන ආරෝපණය එන්නේ ධන දෙකේ ආරෝපණයක්. ඔබට ඒක ලකුණයි. ඊට පස්සේ ඔක්සයිඩ් එක. ඔක්සයිඩ් එකෙත් එහෙමයි. ඔක්සයිඩ් එකේ තියෙන්න ඕනේ ඔක්සිජන් වලට අදාළව වාච දෙකක්. ඒනොට බලන්න මෙතන ආරෝපණයක් තියෙනවා ඍණ දෙකක. නැත්නම් දාලා ඍණ දෙකක ආරෝපණයක් පෙන්නලා තියෙනවා. ඍණ දෙකක් කියන්නේ අපි කලින් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කළා කියන්නේ ධන දෙකක් විතර ගත්තා. දැන් ඍණ දෙකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් තව ලබා ගන්න. එතකොට දැන් මෙතන ප්‍රථම කවචයේ දීලා දෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවා කියන්නේ. හයින අවසන් කවචයේ ඔක්සිජන් එකේ තියෙන ඕනේ ඉලෙක්ට්‍රෝන 6යි. මෙහෙම නවතින්න ඕනේ. ඊළඟට කියනවා තව දෙකක් අරගෙන තියෙනවා. එතකොට මෙතන 8ක් එන්න ඕනේ. හරි විදිහට. එතකොට බලුවොත් දැන් මෙතන අපිට ගන්න වෙන්නේ මේක කැල්සියම් දාන දෙක එකක විදිහට 8යි විදිහට තමයි තියෙන්නේ. ඔක්සිජන් එක 2- එකක් විදිහට තියෙන්නේ 2යි 8යි විදිහට. මොකද මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ඇවිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් ගිහිල්ලා. එතකොට ඕවටත් ලකුණු එක තමයි එන්නේ. දැන් මම කලින් එකේදී ඔයගලන්ට කිව්වා ඒ පාර්ට් එකට ගන්න කියලා කිව්වේ ලකුණු 7න් 6ක් අනිවාර්යෙන් ගන්න කිව්වා. දැන් මම මේකෙදිත් කියන්නේ ලකුණු 6ක් ගන්න කියලා. 8න් 6ක් අනිවාර්යෙන් ගන්න ඕනේ. මොකද ඔයගලන්ට මේ ප්‍රශ්නේ හරි කලින් ප්‍රශ්නේ හරි. ඒ කියන්නේ තිත් කතර සටහන් දෙන එක හරි දෙකෙන් එකක් වරදින්න පුළුවන් සහ ලකුණක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක කතිරයක් හරි තිතක් හරි අඩු වෙනවා. ඔය ක්ලෝරින් වල අෂ්ටක සම්පූර්ණ කරලා බන්ධනය හදද්දී ඒ නිසා මෙහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි ඉතින්
8න් 8ම ගන්න පුළුවන්. මේකේ මම කියන අවම ලකුණු මේ ස්ට්‍රක්චර් එකේ යන්න පුළුවන් අවම ලකුණු ගන්න 15න් 12යි. අනිවාර්යෙන් 15න් 12ට වඩා තියෙනවා. 12ට වඩා නැත්තම් 12යි හෝ 12ට වඩා අඩුයි නම් අනිවාර්යෙන් මේ ස්ට්‍රක්චර් එක ආයෙ කරන්න. ආයෙ කරලා බලන්න. මේකේ අමාරු පාර්ට් එකට හම්බුනේ අන්තිම ප්‍රශ්න දෙක විතරයි. ඒ කියන්නේ තිත්කද්ද සටහන මේක සහ මේක. මේක තමයි. මොකද මේක අපිට ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයෙන් මතක තියෙන්න ඕනේ සහ අෂ්ටක සම්පූර්ණ කරගන්න ඕනේ. අෂ්ටක සම්පූර්ණ කරන්න පළවෙනි එකේ දෙකක් සහ ඔයගලන්ගේ දැන් ඕගන්ට අර්ථ වගුවාන ඔයගලන්ට තියෙන්නේ උපරිම සංඛ්‍යාව මේකනේ. මෙතනින් එහාට යන්න යන ඔයගලන්ට තියෙනවා. උපරිම එක 20 කියන්නේ 20යිනේ දෙයි මොකද මෙතන එකතු 20ක් කරනවා. උපරිම එක මේක මේ විතර ඔතෙන් එහාට ඇහෙන්නෙත් නෑ. මම කිව්ව විදිහට 12ට අඩුයි නම් හෝ 12යි නම් ආයෙ මේක කරන්න. ඒ වගේම මේ දැන් අනිත් ස්ට්‍රක්චර්ඩ් සහ MCQs ඩිස්කස් කරලා දාලා දෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම කලින් කිව්ව ලින්ක් ටික තියෙනවා කියලා. අපේ WhatsApp group වලට සම්බන්ධ වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. වැඩි ටික හොඳට කරගෙන යන්න. හැමෝටම ජය වේවා. Peace.